මේ ප්‍රශ්න හතරම උත්තර දුන්නොත් ඔයා සුපිරි ක්‍රිකට් පිස්සෙක්. ශ්‍රී ලංකාව 2020 ලෝක කුසලානයක් ජයග්‍රහණය කරපු අවුරුද්ද මොකද්ද? 2014 අවුරුද්ද. ලංකාව වෙනුවෙන් එක්දින ද්විත්ව ශතකයක් වාර්තා කළ මුල්ම පිතිකරුවා කවුද? පැතුම් නිස්සංක. ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩලු ලබාගත්ත පන්දිය වන්නා කවුද? මුත්තයියා මුරලිදරන්. එක්දින තරගයක පළවෙනි බෝල තුනෙන්ම විකට්ස් ගත්ත පන්දිය වන්නා කවුද? චමින්ද වාස්. වැඩිම වතාවක් ලකුණු නොලබා දෙවී ගිය ලංකාවේ පන්දුවාර 20 පිතිකරුවා කවුද? දසුන් ශානක. ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ වටිනාම එක්දින ඉනිම් ක්‍රීඩා කළ පිතිකරුවා වන්නේ? අරවින්ද ද සිල්වා. ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ දුර්වලම ක්‍රීඩකයා වන්නේ? මේකද නම් උත්තරේ හිතාගන්න බෑ. දන්නව නම් උත්තරේ පහලින් කමෙන්ට් කරන්න.